සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අපේ මේ මනස කියන දේ නිතරම වෙහෙසටපත් වෙනවනේ. එහෙනම් ඔයාලත් මෙන්න මේ දේවල් උත්සාහ කරලා බලන්න. ඒ විඩාව නිවා ගන්න පුළුවන් වේවි. ඔයා රැකියාවක් කරන කෙනෙක් හරි ඉගෙනීම් කටයුතු කරන කෙනෙක් වුණත්, ගෙදරම ඉන්න කෙනෙක් වුණත් වැදගත්ම දේ තමයි නිින්ද. රාත්‍රී කාලයට සුවපහසු නිින්දක් නොලැබුණොත් මනසටත් ඒ වෙහෙස බීම දැනෙනවා. ඒ නිසා ඔයාගේ මනසත් වෙහෙසෙන් කියලා දැනෙනවා නම් අනිවාර්යෙන් පැය 7-8කවත් හොඳ නිින්දක් ලබා ගන්න. ඔයාගේ ඉලක්ක ගැන නිතරම හිතන්න. අපි හැමෝටම සමහර වෙලාවට හැමදේම එපා වෙලා වගේ හැඟීමක් දැනෙනවනේ. ඒ වෙලාවට ඔයාගේ සාර්ථකත්වය ගැන හිතන්න. කෙටි කාලීන ඉලක්කවලට ළඟා වෙන්න. ඒ ඉලක්ක සම්පූර්ණ වෙනකොට ඔයාට ඔයාගේ වටිනාකම ඉබේම දැනේවි. මනසට සැහැල්ලුවක් දැනේවි. ඒ වගේම ඍණාත්මක සිතුවිලි වලින් පීඩාවට පත්වෙන එක අපි හැමෝටම තියෙනවනේ. ඒ දේ නම් යටපත් කරගන්නම ඕනේ. දිනපතා දවස ගෙනවන විදිහ වෙනස් කරන්න. ඔයාට හවස් වරුවට ව්‍යායාම කරන්න පුළුවන්. යෝග අභ්‍යාස කරන්න පුළුවන්. ඒකෙන් මනසට සැහැල්ලුවක් වගේම හිතට සැහැල්ලුවක් දැනේවි. ඔයාට ටිකක් ඇවිදින්න යන්නත් පුළුවන් නේද? අපේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය, සතා සිව්පාව හැසිරෙන විදිහ, ඒ වගේ දේවල් ඔයාට බලන්න ගිහිල්ලා ඔයාගේ මනස සංසුන් කරගන්න පුළුවන්. මනසට වෙහෙසක් දැනෙනවා කියලා හිතෙනවා නම් අන්න ඒ දේ කරලා බලන්නකෝ. ඒකත් සාහනයක්. තව ඔයාට ශ්වසන අභ්‍යාස කරන්නත් පුළුවන්. ඒ ගැන YouTube වීඩියෝ බලලා ඉගෙන ගන්න. ඊට පස්සේ වෙලාව ලැබෙන හැම වෙලාවකදීම ඔයාට ශ්වසන අභ්‍යාස කරලා බලන්න පුළුවන්. ඔයා රැකියාවකට යනවා නම් එක දවසක් හරි නිවාඩු ගන්න. විනෝද චාරිකාවක් යන්න. මේකෙනුත් මනසට සැහැල්ලුවක් දැනේවි. ඒ වගේම ඔයාට ලස්සන සින්දු අහන්න පුළුවන්, මල් හිටවන්න පුළුවන්, සුවඳ හමන ඉටිපන්දම් හඳුන් කෝරුපත්තු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලිනුත් සහනයක් ලැබෙනවා. ආගමික වතාවත් වල යෙදෙන්න, කෑම වර්ග හදන්න, අන්න ඒ වගේ දේවල් කරලා බලන්නකෝ. ඔයාලගේ මනස සංසුන් වේවි. සැහැල්ලුවක් දැනේවි. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.